Are you excited to announce Best Picture? Oh, yeah. And Oh, the yeah. Oscar goes to... Okay, Coda. Coda has 3 Academy Award nominations this year, winning all 3 for Actor in a Supporting Role, Adapted Screenplay, and Best Picture. අයිබෝ අද සිනිටෝක්ස් තුළින් අපි කතාබා කරන්න සූදනම් වෙන්නේ 2021 වසරේ නිකුත් වෙච්ච කෝඩා කියන චිත්‍රපටය ගැන. අප හදවත් දිනාගත් නිහාඩ ස්වන්දනය කෝඩා. අද අපි කතා කරන්නේ ඔස්කා සම්මාන උඩලේ හැමෝගෙම අවධානය දිනාගත්ත හොඳම චිත්‍රපටය, හොඳම අනුවර්තනය කළ තිරරචනය සහ ඊටත් වඩා වැදගත් වෙච්ච ඇත්තටම සුදුස්සාට සුදුස්තන ලැබිච්ච ට්‍රෝයි කොට්සූර් මහතාට හිමුණු හොඳම සහය නළුවා සම්මානය ලැබූ කෝඩා කියන චිත්‍රපටය ගැන. මේක හුදෙක්ම ෆීල් ගුඩ් දෙන ෆිල්ම් එකක් විතරක් නෙවෙයි. මේක ඇත්තටම අර්ථවත් හාස්‍යජනක සහ හදවතටම දැනෙන සිනමා නිර්මාණයක්. මැසචුසෙට්ස්ේ දීවර පවුලක් ගැන තියෙන මේ පුංචි පෞද්ගලික චිත්‍රපටය The Power of the Dog සහ ඩූන් වගේ අති දැවන්තයෙන් පරද්දලා දිනුවේ කොහොමද? මොකද මේක අනිකාගේ වේදනාව තේරුම් ගැනීමේ එනතන් එම්පති එකේ සහ සැබෑ කතන්දර කීමේ විශිෂ්ට කලාත්මක නිර්මාණයක් වෙච්ච නිසා කියලයි අපට හිතෙන්නේ. කෝඩා කියන මේ නමේ තේරුම වන්නේ Child of Deaf Adults. එම් නැත්නම් බිහිරි වැඩිහිටියන්ගේ දරුවා කියන එක. මේ සරල කෙටි යෙදුමෙන් චිත්‍රපටයේ මුළු ලෝකයම විවර වෙනවා. අපි අනුගමනය කරන්නේ මුළු පවුලම බිහිරි ඒත් අහන්න පුළුවන් එකම කෙනා වන රූබි රොයිසිව. එමිලියා ජෝන්ස් තමයි ඒ චරිතය රඟපාන්නේ. ඇයගේ අම්මා ජැකි මාර්ලී මැට්ලින් තමයි ඒ චරිතය රඟපාන්නේ. ඒ වගේම තාත්තා ෆ්‍රැන්ක් අපි කලින් කතා බහ කර හොඳම සහාය නළුවාගේ චරිතයට සම්මාන දෙනපු ට්‍රෝයි කොස්ට්සූර් සහ සහෝදරයා ලියෝ. ලියෝගේ චරිතයට පනපුවන්නේ ඩැනියල් ඩියුරන්ට්. රූපි කියන්නේ පවුලට නැතුවම බැරි පරිවර්තකයා. ඇය ඔවුන්ගේ ලෝකයට තියෙන කටහඬ, දීවර බෝට්රු බලපත්‍ර, මාළු ආදායම් කටයුතු, වෛද්‍යවරුන් හමුවීම් වගේ හැම දෙයකටම ඇය මැදිහත් වෙනවා. මෙහි තිබෙන ප්‍රධානම ගැටුම හරිම සරලයි වගේම හරිම ද්විතීයයි. රූබි තමන්ගේ පවුලටයි දීවර ව්‍යාපාරයටයි ආදරේ. ඒත් ඇය තමන්ගේම ගැඹුරු ගායන හැකියාවක් සොයාගන්නවා. මේ නිසා ඇයට අමාරු තේරීමක් කරන්න වෙනවා. එක තමයි වගකීම. පවුලට අවශ්‍ය ජීවිතය පවත්වාගෙන යන පාලම ලෙස සිටින එක. දෙවනි දේ තමයි අනන්‍යතාවය. ඇයගේම කටහඬ සහ බ්‍රොක්ලී සංගීත විද්‍යාලයේ සිහිනය පසුපස හමා යන එක. මේක සම්භාව්‍ය යෞවනයා ඉදිරිව පවුල කියන කතාව තමයි. ඒත් මේක තවත් ත්‍රීව්‍ර වන්නේ ඇය ගියොත් ඇයගේ පවුල තමන් වෙනුවෙන් හදපු ලෝකයක අතරමං වෙලා යනවා කියන කාරණය නිසයි. කෝඩා චිත්‍රපටයේ රංගනයන් තමයි ඒ චිත්තබලවේගීය එන්ජිම. අදර්ශක සියන් හෙඩර් ගත්ත වැදගත්ම තීරණය තමයි බිහිරි චරිත සඳහා බිහිරි නළුවන්ම යොදා ගැනීම. මෙතන තමයි මේකේ සැබෑ මැජික් එක සිද්ධ වෙන්නේ. ට්‍රෝයි කොට්සූර් රඟපාන ෆ්‍රැන්ක් රොසි කියන හාස්‍යයෙන් සහ හැඟීම්වරින් පිරි අපේ හදවතට සමීප චරිතය. ඔස්කා සම්මානයක් දිනු පළමු බිහිරි පිරිමි නළුවා වන කොට්සූර්ගේ රංගනය හරිම පුදුමාකාරයි. ඔහු රඟපාන්නේ රළු ආදරණීය විහිළුකාර සහ සමහර වෙලාවට මොරන්ඩු පියකි චරිතයක්. රූබගේ ගායනය ගැන එයාගේ අවංක දඟකාර ව්‍යාකූල තත්ත්වය පෙන්වන දර්ශන, ඒ වගේම රූබී සින්දු කියනකොට එයාගේ උගුරේ කම්පනය දැනෙන දර්ශන, මේවා මොහු ඉදිරිපත් කරන්නේ හරිම සත්‍යතාවයකින්. ඔහු ආදර්ශවත් දේවදූතයෙක් වගේ කෙනෙක් නෙවෙයි. ඔහු තමන්ගේ පවුලට දැඩි ලෙස ආදරය කරන, ඒත් තමන්ගේ ආරක්ෂකයා නැතිවේවි කියලා බය වෙන සාමාන්‍ය වැරදි කරන මිනිසෙක්. එමිලියා ජෝන්ස් රඟපාන රූබි කියන්නේ පුදුම හිතෙන කෙනෙක්. ඇය ලස්සනට සින්දු කියන්න ඉගෙන ගත්තා විතරක් නෙවෙයි, ඇමරිකානු සංඥා භාෂාව එම නැත්නම් ASL
චතුර ලෙස ඉගෙනගෙන ග්ලෝස්ටර් උච්චාරණය පවා හරි ගස්සා ගත්තා. ඇගේ රංගනය පුරාම තියෙන්නේ සංයමය සහ විඩාව. ඇයට සාමාන්‍ය යෝන්විය කෙනෙක් වගේ ඉන්න ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. මොකද ඇය නිතරම වැඩිහිටි වගකීම් දරා සිටිනවා. ඇය අවසානයේ සින්දු කියනකොට එක හුදෙක් ලස්සන ශබ්දයක් විතරක් නෙවෙයි. ඒක ඇය අවුරුදු ගණනාවක් තිස්සේ යටපත් කරගෙන හිටපු තමන්ව පුපුරුවා ගැනීමක් වගේ. පවුලේ 4 දෙනා අතර තියෙන බැඳීමත් හරිම විශ්වාසදායකයි. එය සැබෑ පවුල් අතරේ තියෙන වේගවත් අවුල් සහගත ආදරණීය කෙටි යෙදුම් වලින් පිරලා. ඔවුන්ගේ සංඥා භාෂාවෙන් සිදුවෙන වාද විවාද කතා කරන සටන්වලට වඩා වේගවත් හා ප්‍රකාශනශීලී. අධ්‍යක්ෂක සියන් හෙඩර්ගේ අධ්‍යක්ෂණය හරි විශිෂ්ටයි. විශේෂයෙන්ම ඇය ශබ්ද භාවිතා කරන ආකාරය එව නැත්තම් ඒ භාවිතා නොකරන ආකාරය අසම සමයි. කෝඩාහි දක්ෂතාවය නිර්වචනය කරන දර්ශන දෙකක් තිබෙනවා. ඉන් එක් දර්ශනයක් තමයි රූබී පාසලේ ප්‍රසංගයක ගීතයක් ගායනා කරන දර්ශනය. කැමරාව ඇයගේ පවුලයාගේ මුහුණ මතට යොමු වෙනවා. ඔවුන් සිනාසෙනවා, ආඩම්බර වෙනවා, සහ හරිම හොඳින් අහගෙන ඉන්නවා. ඒත් හදිසියෙම ශබ්දය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අපිට හදිසියෙම ඔවුන්ගේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සංගීතය නැහැ. අපිට පේන්නේ රූබිගේ ප්‍රීතිමත්, උද්‍යෝගිමත් මුහුණ සහ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය විතරයි. මේ නිශ්ශබ්ද මොහොත පුදුමාකාර ලෙස බලවත්. රූබිගේ සිහිනය සහ ඇයගේ පවුලේ යථාර්ථය අතර ඇති ලස්සන වේදනාකාරී විසන්ධිවීම ශ්‍රවණය කරන ප්‍රේක්ෂකයාට තේරුම් ගැනීමට මේක බල කරනවා. දෙවන අමතක නොවන මොහොත තමයි ෆ්‍රැන්ක් සහ රූබිගේ විද්‍යාලීය විභාගයට පෙර ඇතිවන නිහඬ සංවාදය. එහිදී ඔහු සංඥා භාෂාවෙන් පමණක් ඇයට කියනවා ඇයව යවන්නට ඔහු කැමති බව. මේ දර්ශනයෙන් චිත්‍රපටයේ ආත්ම පරිත්‍යාගී ආදරය කියන තේමාව සම්පූර්ණයෙන්ම සාරාංශගත වෙනවා. කෝඩා සමහර වෙලාවට සරල හෝ ඔස්කා බයිට් එකක් කියලා ලේබල් කරනවා. ඒත් ඒක මේ ෆිල්ම් එකට කරන අසාධාරණයක්. මේක ව්‍යුහාත්මකව පරිපූර්ණ චිත්‍රපටයක්. මොකද ඒක අමාරුම දේ කරනවා. එකක් තමයි මේක හරි විහිළුයි. පවුලයාගේ ලිංගික අවංකභාවය සහ බිහිරි නොවන මිනිසුන් ගැන ෆ්‍රෑන්ගේ තිබෙන අප්‍රසාදය වටා ගෙතුණු හාස්‍යයන් ඇත්තටම විහිළුසාගතයි. ඒක චරිතවලට ස්වභාවිකවම දැනෙන දෙයක්. දෙවෙනි දේ තමයි ඒ අනුකම්පාව මිසක් සංවේදීතාවය නෙවෙයි කියන එක. මේ චිත්‍රපටය කවදාවත් බිහිරි ප්‍රජාව ගැන අනුකම්පාවෙන් කතා කරන්නේ නැහැ. එය ඔවුන් දකින්නේ ආබාධිතයන් ලෙස නොවේ, ප්‍රබල හැකියාව ඇති සංස්කෘතික සමාජිකයන් ලෙසයි. ඔවුන්ගේ බිහිරිභාවය කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ සරල කාරණාවක් විතරයි. එය ඛේදජනක බාධාවක් නොවේ කියන එක බොහොම අපූර්වවට පෙන්නනවා. තුන්වෙනි කාරණාව තමයි විශ්වීයව පොදුයි කියන කාරණාව. ඔබේ දෙමාපියන් බිහිරි වුණත් නැතත් ඔබේ ආදරය තහවුරු කරමින් ඔබේම මාවත සොයා ගැනීමට පවුලේ ඒකකෙන් මිදී යාමේ අරගලය හැමෝටම තේරෙන දෙයක්. චිත්‍රපටයේ අවසානයේ රූබී ඇගේ පවුල වෙනුවෙන් ගායන ගීතය සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරන දර්ශනය නූතන සිනමාවේ හදවතටම දැනෙන දර්ශනයක්. ඒ දර්ශනය හදවතට දැනෙනවා විතරක් නෙමෙයි, කඳුළු ගෙනෙන විශිෂ්ට චිත්තවේගී මුදාහැරීමක්. කෝඩා කියන්නේ විශිෂ්ට ජයග්‍රහණයක්. මේක හරිම සමීප චිත්තවේගීව පොහොසත් චිත්‍රපටයක්. ජීවිතයේ විශාලතම අභියෝග සමහරක් අපි මුහුණ දෙන්නේ රාත්‍රී ආහාර මේසේදී කියලා මේක අපිට මතක් කරලා දෙනවා. ඒ හරිම නිශ්චිත සංස්කෘතික අත්දැකීමක් භාවිතා කරලා. ඔබේ කටහඬ සොයා ගැනීම සහ ඔබේ මූලයන්ට ගරු කිරීම ගැන විශ්වීය කතාවක් අපිට කියලා දෙනවා. ඔබ මේක තාම නරඹුවේ නැත්තම් තියෙන වැඩ ඔක්කොම නවත්තලා මේ චිත්‍රපටය නරඹන්න. මේක බලන්න වටින චිත්‍රපටයක් විතරක් නෙවෙයි. ඒක පැය 2ක් තිස්සේ ඔබේ කාලය මේ පවුලත් එක්ක ගත කරන බොහොම අපූරු සංවේදී අවස්ථාවක් වෙයි. එම නිසාම අපි සිනටෝක්ස් වලින් මේ චිත්‍රපටය නරඹන්න කියලා ඔබගෙන් ඉල්ලනවා වගේම ඔබට නිර්දේශ කරනවා. සුබ දවසක්.